කොහොමද හැමෝටම අද වීඩියෝ එකෙන් ගෙදරදීම රසට සැරට බිත්තර රොටියක් හදාගන්න හැටි තමයි බලන්න යන්නේ. මේක හදාගන්න හරිම ලේසි. පිටි ටික බ්ලෙන්ඩර් කරලා ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපි යමු ඉක්මනින්ම හදාගන්න විදිය බලන්න. මුලින්ම බ්ලෙන්ඩර් කප් එක අරගෙන පිටි ටික මේ විදියට එකතු කරගමු. අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතන බලන්න. ඊළඟට අපි මේ පිටි එකටම ලුණු කුඩු තේ හැඳි කාලක් බටර් ටිකක් එකතු කරගමු. ඊළඟට මේ පිටි මිශ්‍රණයට වතුර අණු කෝප දෙකක් මම එකතු කරගන්නවා. වතුර එකතු කරගත්තට පස්සේ අපි මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගමු. මේ ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේ විදිහට නූලක් වගේ එක දිගට වැක්කිරෙන්න තියෙන්න ඕන. ගොඩක් ඝන කමට නෙමෙයි, හරියට අපි පෑන් කේක් එකක් හදනකොට තියනවා වගේ මේ මිශ්‍රණය තියෙන්න ඕන. ඊළඟට අපි බිත්තර මිශ්‍රණය හදා ගන්න ඕන. මේ විදිහට බිත්තරයක් බෝල් එකකට දාගෙන ඒකට ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ඊළඟට මම හීනියට කපාගත්ත කැරට් ටිකක්, ලීක්ස් ටිකක්, ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් මේ බිත්තර මිශ්‍රණය අපි හොඳින් කවලම් කරගමු. මෙතනදී ඔයා කැමති විදිහට බිත්තර මිශ්‍රණය හදා ගන්න පුළුවන්. ඊළඟට පෑන් එකකට තෙල් ටිකක් ගහගෙන අපි හදාගත්ත බැටර් එක දාගමු. බැටර් එක එකතු කරගන්න වෙලාවෙදී ලිපේ ගින්දර සාමාන්‍ය ගින්දරේ තියෙන්න ඕන. දැන් අපි මේක හිමීට මේ විදිහට කරකවමින් බ්‍රවුන් හැඩයට හදාගමු. සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර යනකොට මේකේ පාට වෙනස් වෙනවා. අන්න ඒ වෙලාවේදී අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ විදිහට එකතු කරගමු. ඊළඟට මේ විදිහට බිත්තර මිශ්‍රණය රොටියේ හැමතැනටම යන විදිහට අපි දාගමු. ඊළඟට අපි කැමති හැඩයකට මේ බිත්තර රොටිය නමා ගන්න පුළුවන්. ඉතින් ඒක පරිස්සමින් කරගන්න ඕන. මේ විදිහට හැන්දක් හරි ගැරුප්පක් හරි ආධාර කරගෙන ඔයා පරිස්සමින් මේක ඔයා කැමති හැඩයකට නවා ගන්න පුළුවන්. මේ විදිහට නවා ගත්තට පස්සේ තප්පර 30ක් විතර තියලා බිත්තර රොටිය අනිත් පැත්ත හරවගෙන ඒ පැත්තත් හොඳින් රත් කරගමු. ඔයාලට මේ පේනවා වගේ බිත්තර රොටිය අමු ගතිය ගිහිල්ලා හොඳින් මේ විදිහට අපේ බිත්තර රොටිය පිච්චිලා තියෙනවා. ඔයා මේක හදා ගන්නකොට ගොඩාක් වැඩි කින්දරේ හදා ගන්න එපා. එහෙම වුණොත් එහෙම මේ බිත්තර රොටිය පිච්චෙන්න බලනවා. මේ විදිහට මම දැන් තවත් රොටියක් හදා ගන්න යන්නේ. ඉස්සෙල්ලා වගේම මේ විදිහට රවුම් හැඩයට අපි හදාගමු. මේකත් සාමාන්‍ය ගෙන්දරේ විනාඩියක් විතර තියලා මේ විදිහට බිත්තර මිශ්‍රණය එකතු කරගන්නවා. ඉතින් මම මේ බිත්තර මිශ්‍රණයට චීස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඒ වගේ ඔයාටත් ඔයා කැමති විදිහට බිත්තර මිශ්‍රණය හදාගෙන මේ විදිහට බිත්තර රොටි හදාගන්න පුළුවන්. ඔන්න මේ බිත්තර රොටියත් අපි මේ විදිහට පරිස්සමින් නමා ගමු. ඉතින් ඔයාටත් මේ විදිහට ගෙදරදීම ලස්සනට පිරිසිදුව රසට බිත්තර රොටි හදාගන්න පුළුවන්. ඉතින් මේ අපි හදාගත්ත බිත්තර රොටි චිකන් කරියක් එක්ක මාරම රසට ගැලපෙනවා. අපි මේකට එළවලු දාලා හදාගත්ත නිසා කරි එකක් නැති වුණත් ඇත්තටම මේක කන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.